හෙලෝ යාළුවනේ කොහමද? අද අපි බලන්න යන්නේ බේබිසිටර් කියන කතාව ගැන. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු ෆිල්ම් එක බලන්න. අද කතාවේ ප්‍රධාන චරිතය තමයි කෝල් කියන පිරිමි ළමයා. මෙයාගේ වයස අවුරුදු 14ක් වෙනවා. මෙයාට ඉස්කෝලේ වැඩිය යාළුවෝ හිටියේ නැහැ. මෙයාට ඉන්න එකම යාළුවා තමයි මෙලනින් කියන ගෑනු ළමයා. තව එක යාළුවෙක් ඉන්නවා. එයාගේ නම බී. දවසක් කෝල් ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර එනකොට ඉස්කෝලේ ළමයි කෝල්ව බුලී කරන්න හදනවා. ඒ වෙලාවේ මෙතනට එනවා බී තමයි කෝල්ව බලාගන්නේ. එයා ඇවිල්ලා කරදර කරන ළමයිගේ බයිසිකල් වල හුලං ඇරලා කෝල්ව බේරගන්නවා. ඉතින් කෝල් ගෙදර ආවට පස්සේ කෝල් හොරෙන් බී දිහා බලනවා. කෝල් කාර් එකෙන් බැහැලා ගෙදර යනකොට දකිනවා කෝල්ගේ අම්මා බේස්මන්ට් එකේ මීයෝ අල්ලන්න උගලක් අටවනවා කියලා. ඊට පස්සේ දවසේ කෝල්ගේ තාත්තා කෝල්ව අරගෙන යනවා වාහන පුරුදු වෙන තැනකට. කෝල්ගේ තාත්තා උත්සාහ කරනවා කෝල්ට ඩ්‍රයිවිං උගන්වන්න. හැබැයි කෝල්ට වාහනේ පදවන්න බයයි. ඒක නිසා කෝල් තාත්තට කියනවා තාත්තේ මට මේ දේ කරන්න බැහැ කියලා. කෝල්ගේ තාත්තා කියනවා හරි ඒකට කමක් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ දවසේ කෝල් ඉස්කෝලේ යනකොට කෝල් යන්නේ මෙලිනින් එක්ක කතා කර මේ දෙන්න ඉන්නේ එක ළඟ තියෙන ගෙවල් දෙකක නිසා. කෝල් එදා දවසේ ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර එනකොට කෝල්ගේ තාත්තා කියනවා කෝල් මමයි අම්මයි අද රෑ එළියට යනවා රෑ කෑමක් ගන්න කියලා. එදා රෑ කෝල්ව බලා ගන්න බී ගෙදරට එනවා. කෝල්ගේ අම්මයි තාත්තයි අවස් වෙලා යනවා රෑ කෑමට. ඊට පස්සේ කෝල් සහ බී විනෝද වෙන්න පටන් ගන්නවා. කෑම කනවා පුල් එකේ නානවා වගේම මූවි එකකුත් බලනවා. මේ වෙලාවේදී බී කෝල්ට බීම එකක් ලබා දෙනවා බොන්න කියලා. බී එයා මෙයා වෙන්න ඉඳලා කෝල් කරන්නේ ඒක මල් පෝච්චි දාලා බී එනකොට ඒක බිව්වාගේ රඟපාන එක. ඊට පස්සේ කෝල් යනවා නිදාගන්න කියලා. කෝල් කරන්නේ නිදාගන්නේ නැතුව කෝල්ගේ යාළුවන් සමග චැට් කරන එක. ඉතින් මේව ඉන්නකොට කෝල්ට ඇහෙනවා ගෙදර දොරේ සීනෝනාද වෙනවා. කෝල් බලනවා කවුද ආවේ කියලා. කෝල් දකිනවා බී එයාගේ යාළුවන්ට ගෙදරට එන්න කියලා ආරාධනා කරලා කියලා. ඉතින් කෝල් කරන්නේ මේගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා හොරෙන් බලාගෙන ඉන්න එක. ඉතින් මේම බලාගෙන ඉන්නකොට කෝල් අඳුනා ගන්නවා ට්‍රූත් ඕ ඩෙයා කියන සෙල්ලම කියලා. එයා ඩෙයා කියන එක තෝරගෙන බීට කියනවා මෙතන ඉන්න අයව සිප ගන්න කියලා. ඊට පස්සේ අන්තිමට ඉතුරු වෙන කොල්ලට බී කරන දේ බලන්නකෝ. ඊට පස්සේ බී මේ කොල්ලට කියනවා ඔය අපේ අරමුණට යන්න උදව් කරාට ඔයාට තෑන්ක්ස් කියලා. ඊට පස්සේ මෙතනින් අය මෙයාගේ වැක් කරන ලේ කෝපයකට පුරව ගන්න පටන් ගන්නවා. බී කියනවා මෙතනින් අයට මේ චාරිත්‍රය ඉවර කරන්න නම් ඊළඟට කෝල්ගේ ලේ අවශ්‍යයි කියලා. මේක ආගෙන හිටපු කෝල් කරන්නේ ඉක්මනට එයාගේ කාමරයට ගිහින් දොර වහගෙන 911 කෝල් කරලා වෙච්ච දේවල් පොලිසියට කියන එක. ඊට පස්සේ කෝල් සපත්තු දෙකක් දාගෙන ආරක්ෂාවට කියලා පොඩි පීයක් අතට ගන්නවා. ඊට පස්සේ බී එයාගේ යාළුවෝ කට්ටියයි කෝල්ගේ කාමරයට එනවා. ඉතින් මෙතන ඉන්න කෙනෙක් කෝල්ගේ අතට ඉන්ජෙක්ෂන් කටුවක් ගාලා ලේ ටිකක් ගන්නවා. ඉතින් මේක දරාගෙන ඉන්න කෝල්ට ඇහෙනවා බී කියනවා මම මේ කොල්ල නිදා ගන්න කලින් නිදිපිටි දාලා බීම එකක් දුන්නා. ඒක හින්දා බය වෙන්න එපා. මෙයා ආයේ ඈරෙන්න එකක් නෑ කියලා. මේ කට්ටිය කාමරෙන් ගියාට පස්සේ කෝල් කරන්නේ ඇදෙන් බිමට බැහැලා එතන තියෙන රෙදි වගේක් ගැට ගහලා ජනෙලෙන් පල්ලයට දාලා මෙතනින් පැන ගන්නවා. හැබැයි බීගේ යාළුවෝ ටික කාමරෙන් ගියාට බී ගිහින් නෑ. මොකද කෝල් නැගිටිනවද කියලා බලන්න බී මෙතන ඉඳලා තියෙනවා. කෝල් පැනලා යන්න ආදනකොටම කෝල්ව සිය නැති වෙලා බිමට ඇදගෙන වැටෙනවා. කෝල්ට සිය එනකොට කෝල් ඉන්නේ පුටුවක තියලා ගැට ගහලා. මේ වෙලාවේදී බී කෝල්ගෙන් අහනවා ඔයා අපි පල්ලෙහා කරනවා දැක්කේ මොනවද කියලා. කෝල් කියනවා මම මොනවත් දැක්කේ නෑ කියලා. මෙතන ඉන්න බීගේ යාළුවෙක් කියනවා ඔයාගෙන් අපිට ඕන වුණේ ලේ ටිකක් සයන්ස් ප්‍රොජෙක්ට් එකකට කියලා. මේ වෙලාවේදී පොලිසිය කෝල්ගේ ගෙදරට එනවා. මේ වෙලාවේදී කෝල් බේරගන්න කියලා අයියෙන් කෑ ගහනවා. කෝල්ගේ සද්දෙට පොලිසිය දොර කඩාගෙන ඇතුළට එනවා. ඉතින් මේ වෙලාවේ බීගේ යාළුවෙක් අතේ තිබ්බ යකඩ පොල්ලෙන් ඒ පොලිස්කාරයාගේ මුහුණට ඒ යකඩ පොල්ලෙන් අනිනවා. මේ වෙලාවේදී පොලිස්කාරයාගේ අතේ තිබ්බ තුවක්කුව කොකා ගැස්සනවා. ඒක ගිහින් වදින්නේ මෙයාලගේ යාළුවෙක් වෙන ඇලිසන්ට. ඉතින් මේ වෙලාවේදී ඇලිසන් මිය යනවා.
ඊට පස්සේ ඉතුරුවන පොලිස් නිලධාරියා මේ අයට තුවක්කො දික් කරගෙන කියනවා යටත් වෙන්න කියලා. ඒත් එක්කම ක්‍රියාත්මක වුණ බී පොලිස් නිලධාරියාගේ බෙල්ල කපනවා. ඊට පස්සේ පොලිස් කාරයෙක්ගෙන් බිමට වැටුණු වෝක්ටෝකි එක අරගෙන කියනවා ඒ ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගෙදර ඉන්න පොඩි එකා තමයි මේ දේ කරලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෝල් ඉක්මනින් උඩ තට්ටුවට යනවා. ඉතින් මේ වෙලාවේදී කෝල්ට පුළුවන් වෙනවා ජෝන් කියන පුද්ගලයාව පඩි පෙරෙන් පල්ලෙහාට තල්ලු කරන්න. ඉතින් ඒ පුද්ගලයා වැටෙන්නේ පල්ලෙහා තිබුණු සම්මානයක් උඩට. ඉතින් එයාගේ කතාවත් ඉවරයි. ඊට පස්සේ මෙයා කලින් පැන ගන්න දුවරදි වැලේ එල්ලිලා පල්ලෙහාට බැහැලා පැන ගන්න සමත් වෙනවා. කෝල්ට පුළුවන් වෙනවා ගෙදර තියෙන බේස්මන්ට් එකට යන්න. ඉතින් ඒකේ ඇතුලේ තිබිලා ප්ලෑන් කට් එකක් සහ ක්‍රොමින්ට විදින ස්ප්‍රේ එකකුත් අම්බ වෙනවා. ඉතින් කෝල් කරන්නේ ඒ දේවල් අරගෙන ඇංගිලා ඉන්න එක. මේ වෙලාවේදී මේ කට්ටියගේ යාළුවෙක් වෙන සාන්යා කෝල්ව ඔයාගෙන බේස්මන්ට් එකට එනවා. කෝල් කරන්නේ එයා ගාව තිබ්බ ආස්කෝරක් පත්තු කරලා සාන්යා පැත්තට යවන එක. හැබැයි ඒක සාන්යාගේ ඇඟේ වදින්නේ නැහැ. ඒ වෙලාවේදී සාන්යාගේ අත මීයන්ට තිබ්බ උගුල් වලට අවු වෙනවා. ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගත්ත කෝල් කරන්නේ බේස්මන්ට් එකෙන් එළියට ඇවිත් බේස්මන්ට් එකේ දොර සීල් කරලා දානවා. සාන්යාට එළියට එන්න බැරි වෙන්න. ඒ වෙලාවේදී පත්තු වෙච්ච ආස්කෝර පිපිරිලා යනවා. ඉතින් එයාගේ කතාවත් ඉවරයි. හැබැයි කෝල්ට වැඩි වෙලාවක් බේරලා ඉන්න බැරි වෙනවා. මොකද මෙතනට එනවා මැක්ස් කියන කොල්ලා. කෝල් කරන්නේ එයා ගාව තිබ්බ ස්ප්‍රේ එකකින් මැක්ස්ට ගහලා කෝල් දුවනවා එයාගේ ගහක් උඩ තියෙන ගෙදරට. මැක්ස්ුත් කෝල් පස්සෙන් එනවා. මේ පාර නම් කෝල්ට බේරුමක් නැහැ. ඉතින් මැක්ස් මේ වෙලාවේ දිරුපුල් ලෑල්ලකට අඩිය තියලා ඒ ලෑල්ලත් කඩාගෙන පල්ලයට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ගාවුඩ තියෙන ගෙදරට නගින්න තිබ්බල් අනුව මැක්ස්ගේ බෙල්ලේ පැටලිලා මැක්ස් මේ වෙලාවේ මිය යනවා. ඊට පස්සේ කෝල්ට පුළුවන් වෙනවා අසල්වැසික් වෙන මෙලිනිගේ ගෙදරට යන්න. මේ වෙලාවේ කෝල්ට බේරෙන්න වෙන්නේ නැහැ. මොකද මැරිච්ච පොලිස්කාරයාගේ තුවක්කුව අරගෙන බී යනවා මෙලනිගේ ගෙදරට කෝල්ව හොයාගෙන. ඉතින් මේ දෙන්නට පුළුවන් වෙනවා ඇඟෙන්න. ඉතින් මේ වෙලාවේදී කෝල් මෙලිනිගෙන් සමාව ඉල්ලනවා ඔයාවත් මේ කාර්යයට දාපු එකට. ඉතින් කෝල් කියනවා ඔයා බය වෙන්න එපා මම ඔයාව මේ කට්ටියගෙන් බේර ගන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ මෙලිනි කෝල්ව සිප ගන්නවා. ඊට පස්සේ කෝල් මෙලිනිගේ ගෙදරින් එළියට ගිහින් කෑගාන ගමන් කෝල්ගේ ගෙදරට දුවනවා. කෝල්ගේ ගෙදරට ගියාට පස්සේ දකිනවා කුස්සියේ ඇලිසන් කියලා ගෑනු කෙනා පුටුවේ ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් කෝල් ළඟට ගිහිල්ලා බලනකොට දකිනවා දැනටමත් ඇලිසන් මැරිලා කියලා. හැබැයි මේ වෙලාවෙදීම ඇලිසන් නැගිටලා කෝල්ට වාර දෙන්න කෝල් පස්සෙන් දුවනවා. ඉතින් මේ වෙලාවේ බී ආයෙමත් කෝල්ගේ ගෙදරට එනවා. ඉතින් බී අතේ තිබ්බ තුවක්කුවෙන් ඇලිසන්ගේ ඔළුවට වෙඩි තියනවා. ඉතින් මේ වෙලාවේ බී කෝල්ගේ ළඟට එනකොටම කෝල් මේ කට්ටිය බල හිටිය මන්තර පොත අතට අරගෙන ඒක පුච්චන්න හදනවා. ඉතින් බී කියනවා ඔය පොතට මුකුත් කරන්න එපා කියලා. ඉතින් කෝල් අහනවා මේ පොතේ මොනවද තියෙන්නේ කියලා. බී කියනවා මගේ ජීවිතය ඔය පොතේ තියෙන විදියට යක්ෂෙක්ට පූජා කරලායි තියෙන්නේ. ඉතින් ඒකට බිලි දෙන්න තමයි මං නගරෙන් නගරයට ගිහින් තරුණයන්ගේ ලේ එකතු කරන්න කියලා. ඉතින් ඒක නිසා ඔයත් ඔයාගේ ලේ එකතු කරලා මේ පූජාවට එකතු වෙන්න කියලා. ඉතින් මේක අහගෙන හිටපු කෝල් අතේ තිබ්බ ලයිටරෙන් මේ පොතට ගිනි තියලා ඊට පස්සේ ඒ පොත පැත්තකට විසි කරලා ගෙදරින් පැන ගන්න පුළුවන් වෙනවා. ඉතින් බී උත්සාහ කරනවා ගිනි ගනිමින් තියෙන පොත බේර ගන්න. ඉතින් කෝල් දුවන වෙලාවේ අපිට අතීතයේ වෙච්ච දෙයක් පෙන්නනවා. ඒ තමයි අම්මයි තාත්තයි මෙයාට කරපු දේවල් සහ මෙලිනි කෝල් එක්ක කතා කරපු දේවල් කෝල්ට මැවිලා පේනවා. ඉතින් කෝල් ගිහින් එයාගේ තාත්තගේ කාර් එක ස්ටාර්ට් කරනවා. මේ වෙලාවේදී කෝල්ට මතක් වෙනවා තාත්තා කියලා දීපු වාහන පදින විදිය. ඉතින් කෝල් බී ඉන්න පැත්තට වේගෙන් වාහනේ අරගෙන යනවා. ඉතින් මේකෙන් බී මිය යනවා. ඊට පස්සේ මෙතනට ගිලන් රථ වගේම පොලිස් වාහනත් එනවා. මේ වෙලාවේදී මෙලිනි මෙතනට ඇවිත් කෝල්ගෙන් අහනවා ඔයා ඔදින්ද කියලා. ඉතින් මේ සිද්ධිය ආරංචි වුණ කෝල්ගේ අම්මයි තාත්තයි මෙතනට එනවා. ඉතින් මේ ෆිල්ම් එක අවසානයේදී අපිට පෙන්නනවා ගිනි නිවන අමුදා බටේ කෝල්ගේ ගෙදරට යනවා. මේ වෙලාවේදී බී පිටිපස්සේ ඉඳලා මොහුට පාර දෙනවත් එක්කම මේ ෆිල්ම් එක අවසන් වෙනවා. ඉතින් අද කතාවත් මෙහෙම ඉවර වෙනවා. ඉක්මනින් නැවත හමු වෙමු. ජය වේවා.